2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල. ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔයාලට මුලින්ම දෙයක් කියන්න ඕනේ මම යට comment එක off කරලා නැහැ. comment section එක on කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් වැදගත් තොරතුරක් ලැබුණ නැත්නම් ඕනෙම දෙයක් යටින් comment එකක් දාන්න මම comment section එක off කරන්නේ නැහැ. ඉතින් වෙනද වගේ නෙවෙයි අද ඇත්ත තොරතුරු අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම කලින් දැම්මා සිරසි කියපු news එකක්. ඒක ඉතුරු කොටස මම වීඩියෝ එක මැදදී ඔයාලට දාන්න මුළු news එකම. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලගේ රිසල්ට් 15ට කලින් නිකුත් වෙනවා කියලා තියෙනවා. ඉතින් 15 වෙනිදා කියන්න තව දවස් මම මේක රෙකෝඩ් කරන්නේ 10 වෙනිදා. ඉතින් මේක මම කවදා අප්ලෝඩ් කරේද දන්නේ නැහැ. රිසල්ට් එනකොට ඒ වෙද්දී ඇවිල්ලා තිබ්බොත් මම මේක අප්ලෝඩ් කරන්න ගන්නෑ. ඉතින් 15 වෙනිදා කියන්නේ 15 වෙනි සඳනේ. එතකොට බොහෝ දුරට සෙනසුරාදා ඉරිදා කියන දවස් දෙකේ ප්‍රතිඵල නිකුත් කරනවා. සඳුදා දවසක නිකුත් කරනවා බොහොම අඩුයි. ඉතින් අපි කලින් අවුරුදු දෙකේදී ගත්තොත් ප්‍රතිඵල කලින් අවුරුද්ද නිකුත් උනේ ඉරිදා රාත්‍රියේ ඒ කියන්නේ ඉරිදා මධ්‍යම රාත්‍රී 12න් පස්සේ තමයි. හැබැයි ඊට කලින් අවුරුද්ද නිකුත් උනේ සිකුරාදා මධ්‍යම රාත්‍රී 12 පහුවෙලා සෙනසුරාදා දවසේ. ඒ කියන්නේ රිසල්ට් ඔයාලගේ නිකුත් වුණා. ඔයාලට ඕනනම් දැන් ඕනනම් Google එකේ සර්ච් කරලා බලන්න. මම මේ කියන්නේ බොරුවක් නම් රිසල්ට් නිකුත් වුණු දවස් සෙනසුරාදා ඉරිදා දවස්වල තමයි බොහෝ දුරට රෑ ප්‍රතිඵල නිකුත් උනේ. ඉතින් දැන් ඔයාලගෙත් විභාග ලියලා ප්‍රැක්ටිකල් තියලා දැනට ලොකු කාලයක් ගත වෙලා තියෙනවා. මාස 4ක් විතර මාස 4කටත් වැඩි මං හිතන්නේ. ඒ වගේ කාලයක් ගත වෙලා තියෙනවා. බොහෝ දුරට මාස 3ක් 4ක් යද්දි ඔයාලගේ ප්‍රතිඵල නිකුත් කරන ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ දවස් දෙකේ ඇතුළත මේ සෙනසුරාදා මේන සෙනසුරාදා සහ ඉරිදා රෑ අනිවාර්යෙන් ඔයාලගේ ප්‍රතිඵල නිකුත් කරනවා. ඒක 100%ක්ම විශ්වාසදායී. ඒ වගේම මේක ඔයාලට ඕනේ සයිට් එක බලන්න පුළුවන් gaset.lk කියන සයිට් එකෙත් මේක දාලා තියෙනවා. මම මේ කියන්නේ බොරු නම් ඉතින් ඔයාලට comment section එකේ ඕනනම් බයින්නවත් පුළුවන්. ඉතින් මේක ඔයාලා news එකත් එක්කම තමයි මම දාලා තියෙන්නේ. ඉතින් මේ news එක සිරසේ ගියා, දෙරණ ගියා, ගොඩක් මීඩියා වල ගියා. ඉතින් ඔයාලට මේ channel වල YouTube channel වලට ගිහලත් මේ news එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි news එකට යන්න කලින් ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයාලා ෆිල්ම් ඇනිමේෂන් ෆිල්ම්ස් වගේ ගොඩක් ෆිල්ම්ස් රිවිව් සිංහලෙන් බලා ගන්න කැමති නම් මම යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පින් කමෙන්ට් එකේ දාලා දෙන ලින්ක් එකක් මූවි රිවිව් channel ලින්ක් එකක්. ඔයාලා ඒකේ මූවි රිවිව්ස් බලන්න කැමති අය විතරක් channel එක subscribe කරන්න. ඉතින් ඒකේ මම ඉස්සරහට ෆිල්ම්ස් අරන් එන්න දැනට ෆිල්ම්ස් 3ක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒවා බලන්නත් පුළුවන්. ඉතින් මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්නම් ලින්ක් එක. ඔයාලා ඒකෙන් ගිහලා බලන්න. අනිවාර්යෙන් ෆිල්ම් බලන්න කැමති අය විතරක් channel එක subscribe කරන්න. එහෙනම් ඉතින් ඔයාලට දැන් අර news එක බලා ගන්න පුළුවන්. 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 15 වෙනිදා වන විට නිකුත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මధుර සෙනවිරත්න පවසනවා. ඔහු සඳහන් කළේ ප්‍රතිඵල ලේඛන සකස් කිරීම මේ වන විට සිදුවන බවයි. සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය පෙබරවාරි 17 වෙනිදා සිට 26 වෙනිදා දක්වා පැවැත්වුණා. ඊට පෙර සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 4,51,463ක්.